හයි ඉතින් ඔයාලට කොහොමද? as usual මම ඉතින් ඔෆිස් යන රෙඩි වෙන ගමන් ඉන්නේ. ඉතින් මේ පැත්තට එන්න පොඩ්ඩක් කතා කරමු. අපි පොඩි කාලේ ඉඳන් දැකලා තියෙන දෙයක් තියෙනවා. ගෙදර අම්මා උදේම නැගිටිනවා, තාත්තට තේ එක හදනවා, කෑම හදනවා, ගේ අස් කරනවා, ඇඳුම් සෝදනවා, කට්ටියගේ වැඩ බලනවා. තාත්තා ඔෆිස් එකට යනවා, වැඩ කරලා ගෙදර එනවා. ඊට පස්සේ යාගේ වැඩ ටික කරගෙන ඉන්නවා. අපි පොඩි කාලේ ඉඳන් මේක දකින නිසා සමහර වෙලාවට අපිට හිතෙන්නේ ගෙදර වැඩ කියන්නේ අම්මා කරන දෙයක්. ඒක අපිට කවුරුත් කියලා දුන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි දැක්කා. ඒ නිසා ඒක අපේ මයින්ඩ් එකේ නෝමල් දෙයක් වෙලා. ඊට පස්සේ ඒ දරුවා ලොකු වෙලා හස්බන්ඩ් කෙනෙක් වෙනවා. තමන්ගේ වයිෆ් උදේ ඉඳන් ගෙදර වැඩ කරනවා, කෑම හදනවා, ගෙදර අස්පස් කරනවා, ඇඳුම් සෝදනවා, බඩු ගේනවා. ගෙදර හැමෝගෙම අවශ්‍යතා බලනවා. ඒත් හස්බන්ඩ් කියනවා මොකක්ද ඔයාට තියෙන වැඩේ? ඔයා දවසම ගෙදරනේ කියලා. ඉතින් ඒ සෙන්ටෙන්ස් එක තමයි සමහර ගෑනුන්ට හිත රිදෙනම සෙන්ටෙන්ස් එක. මොකද ගෙදර ඉන්න එක කියන්නේ වැඩක් නැති වෙන්න එක නෙවෙයි. ගෙදරක වැඩ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. කෑම එකක් හදලා ඉවර වුණාම කිචන් එක අස් කරන්න තියෙනවා. ඇඳුම් හොදලා ඉවරනාම ඒවා ආයේ නවන්න තියෙනවා. ගෙදර අස් කරලා ඉවරනාම ආයෙමත් අපිරිසිදු වෙනවා. ඒක ඩේලි රිපීට් වෙන වැඩක්. ඒ නිසා මට හිතෙනවා ගෙදර වැඩ කියන්නේ කාන්තාවකගේ රෙස්පොන්සිබිලිටි එකක් විතරක් නෙමෙයි. එකම ගෙදර ජීවත් වෙන දෙන්නෙක් නම් ඒ ගෙදර දෙන්නගෙම රෙස්පොන්සිබිලිටි එකක්. මෙතන මම කියන්නේ නැහැ හස්බන්ඩ්ලා හැමදාම ගෙදර වැඩ 50%ම කරන්න ඕනේ කියලා. සමහර ගෙවල් වල වයිෆ් වැඩියෙන් ගෙදර ඉන්න පුළුවන්. සමහර ගෙවල් වල හස්බන්ඩ් වැඩියෙන් වැඩ කරන්න පුළුවන්. සමහර කපල්ස්ලා දෙන්නම ෆුල් ටයිම් ජොබ්ස් කරනවා වෙන්න පුළුවන්. සමහර කපල්ස්ලට ළමයි ඉන්නවා වෙන්න පුළුවන්. සමහර කපල්ස්ලට වෙනම රෙස්පොන්සිබිලිටීස් තියෙනවා. ඒ නිසා එක්සැක්ට් 50% කියලා හැමෝටම කියන එක ප්‍රැක්ටිකල් නැහැ. හැබැයි මේක ඔයාගේ වැඩක්. මේක මගේ වැඩක් නෙමෙයි කියන මයින්ඩ්සෙට් එක වෙනස් කරගන්න ඕනේ. මොකද මැරේජ් එක කියන්නේ එක්කෙනෙක් වැඩ කරනවා අනිත් එක්කෙනා සර්විස් එකක් දෙනවා කියන රිලේෂන්ෂිප් එකක් නෙමෙයි. it's a partnership. තව දෙයක් තියෙනවා. සමහර හස්බන්ඩ්ස්ලා ගෙදර වැඩ නොකරන්නේ තමන් නරක මිනිස්සු නිසාම නෙමෙයි. ඔවුන් ඒකට පුරුදු වෙලා නැති හින්දා. එයාලගේ ගෙදර ඒ වැඩ කරලා දුන්නේ අම්මා. ඇඳුම් හොයලා දුන්නේ අම්මා, කෑම හදලා දුන්නේ අම්මා, කාමරය හස් කරලා දුන්නේ අම්මා. ඒ නිසා එයාලට ඒව තනියම කරගන්න කවදාවත් අවශ්‍යතාවයක් දෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි පොඩි කාලේ තිබ්බ පුරුද්දක් වැඩිහිටි වුණාම එක්ස්කියුස් එකක් වෙන්න බෑ. අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. තේ එකක් හදන්න ඉගෙන ගන්න පුළුවන්. කෑමක් හදන්න ඉගෙන ගන්න පුළුවන්. තමන්ගේ ඇඳුම් සෝද ගන්න පුළුවන්. ගෙදර අස්පස් කරන්න පුළුවන්. කිචන් එක ක්ලීන් කරන්න පුළුවන්. ඒවා ජෙන්ඩර් එකකට අයිති ස්කිල් එකක් නෙවෙයි. ඒවා ලයිෆ් ස්කිල්ස්. අනික වයිෆ් කෙනෙක්ට උදව් කරන එක කියන්නේ අද මං ඔයාට උදව් කළා කියන එක නෙමෙයි. මොකද ඒ ගෙදර වයිෆ් කි විතරක් නෙමෙයි ඒක දෙන්නගෙම ගෙදර. ඒ නිසා හස්බන්ඩ් කෙනෙක් තමන්ගේ ගෙදර වැඩක් කරනකොට ඔහු වයිෆ්ට හෙල්ප් කරනව නෙමෙයි. එයා තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක ෂෙයා කරනවා. ඒ ඩිෆරන්ස් එක තේරුම් ගන්න එක ගොඩාක් වැදගත්. අපි තවත් දෙයක් ගැන කතා කරමු. මගේ අම්මා මේ හැමදේම තනියම කළා. ඔව් සමහර අම්මලා ඒ හැමදේම තනියම කරා. හැබැයි ඒක දැක්කා කියලා අපේ වයිෆ්ටත් ඒ විදිහටම ජීවත් වෙන්න ඕනේ කියලා රූල් එකක් නැහැ. අපේ අම්මලට තිබුණු ජීවිතය වෙනස්. අද ජෙනරේෂන් එකේ ජීවිතය වෙනස්. අද ගෑනු වැඩ කරනවා, කරියර් එක හදනවා, බිස්නස් කරනවා, සෝෂල් මීඩියා කරනවා, ඉගෙන ගන්නවා, ගෙදර බලනවා, දරුවෝ බලනවා. ඒ නිසා වයිෆ් කෙනෙක්ගෙන් මගේ අම්මා වගේ වෙන්න කියලා බලාපොරොත්තු වෙන එක සාධාරණ නැහැ. ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් කරපු දේවල් අගය කරන්න. ඒත් ඔයාගේ වයිෆ් ඒ රෝල් එකට දාන්න එපා. ඔයාගේ අම්මා ඔයාගේ අම්මා. ඔයාගේ වයිෆ් ඔයාගේ පාර්ට්නර්. මේ දෙක දෙකක්. තවත් ලස්සන දෙයක් තියෙනවා. හස්බන්ඩ් කෙනෙක් කිචන් එකට ගිහින් වයිෆ් එක්ක එකතු වෙලා කෑම හදනවා කියලා හිතන්න. එයා එළවලු කපනවා, වයිෆ් උයනවා, ඒ දින කතා කරනවා, hina වෙනවා. ඒක වයිෆ්ගේ වැඩට උදව් කරන හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි. තමන්ගේ පාර්ට්නර් එක ලයිෆ් එක ෂෙයා කරගන්න හස්බන්ඩ් කෙනෙක්. ඒ වගේම වයිෆ් මහන්සි වෙලා ඉන්න දවසක හස්බන්ඩ් කෙනා ඔයා
ඉන්න අද මම අද ඩිනර් එක බලන්න. ඒ සෙන්ටෙන්ස් එකේ වැලියු එක සමහර වෙලාවට එක්ස්පෙන්සිව් ගිෆ්ට්ස් වලටත් වඩා වටිනවා. මොකද ඒ වෙලාවේ වයිෆ්ට දැනෙන්නේ මම තනියම නෙමෙයි කියන එන්නේ ෆීලිං එක. ඉතින් ගෙදර වැඩ බෙදා ගන්න ඒකෙන් කෙනෙක්ගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ එකිනෙකාට දෙන ආදරේ, ගෞරවය සහ පාර්ට්නර්ෂිප් එක වැඩි වෙන එක. ඉතින් අපි තව මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි. हदवती